ආයිබෝවන් ආදරණ මුංචිදුවේ පුතේ. ඔන්න අපි පෙර පාඩමේදී පාංශුක ආදරය ගැන කතා කළා. මං අද සූදානම් වෙලා ඉන්නේ ඔයගොල්ලන්ට පරිසරයේ විෂය තුල තියෙනවා නේද? විවිධ කර්මාන්ත ගැන ඉගෙන ගන්න. ඔන්න මම දැන් අද සූදානම් වෙලා ඉන්නේ පෙදරේරු කර්මාන්තයේදී භාවිත කරන උපකරණ කිහිපයක් පිළිබඳව ඒවා නම් කරලා ඒවායේ ක්‍රියාකාරීත්වය ඔයාලට දැනුවත් කරන්න. ඔන්න බලන්න වාදනේ පුංචි දුවේ පුතේ පෙදරේරු කර්මාන්තයේදී භාවිත කරන විවිධ උපකරණ තියෙනවා නේද? සවල, එතකොට මේසන් නැන්ද, මනිස් ලෑල්ල වගේ ගොඩක් උපකරණ. අපි අද බලමු ඒ උපකරණවල ක්‍රියාකාරීත්වය කොහොමද කියලා. මේ තියෙන පුතේ සවල. සවල ගන්නෙ මොකටද? සවල ගන්නේ බදාම කලවම් කරගන්න. වැලි සිමෙන්ති එකට දාලා කලවම් කරගන්න. මේ තියෙන්නේ මේසන් හැන්ද. ඔයගොල්ලෝ දන්නවනේ මේ මේසන් හැන්දෙන් අපි බදාම් ටික දාන්නේ මොකේටද? මේ මනිස් ලෑල්ල. ඔන්න මනිස් ලෑල්ල තියාගන්නවා බදාම ටික අපිට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. එතකොට මනිස් ලෑල්ලෙන් අරගෙන ඉවර වෙලා අපි මේසන් හැන්දෙන් මෙන්න මේ විදිහට බදාම තවර ගන්නවා අවශ්‍ය තැන්වලට. මීට අමතර මොනවද භාවිත කරන්නේ? ඔන්න දැන් මේසන් හැන්ද, මනිස් ලෑල්ල, ළඹය, මට්ටම්ඩිය වගේ දේවලුත් පෙදරේරු කර්මාන්තයේදී භාවිත කරනවා. එතකොට බිත්තියේ තිරස් බව බලන්න ඒ සඳහා අපි ලෙවලේ භාවිත කරනවා. සිරස් බව බලන්න ළඹේ භාවිත කරනවා. තවත් මේ වගේ කර්මාන්ත බොහෝමයක් මේ ලෝකේ පවතිනවා පුතේ.